තුන්වන පරිච්ඡේදය මානසික යහපැවැත්ම වර්ධනය කිරීම. එනම් LGBTIQ ප්‍රජාව සඳහා ස්වයං රැකවරණය සැලසීම. අප ශ්‍රී ලංකාවේ LGBTIQ පුද්ගලයන් මුහුණ දෙන අභියෝග සහ ඒවාට ඔවුන් දක්වන ප්‍රතිචාර ඉහතදී සාකච්ඡා කළා. මෙම පරිච්ඡේදය තුළින් අවධානය යොමු කරන්නේ ඔබේ මානසික පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ඔබට කළ හැක්කේ කුමක්ද යන්න පිළිබඳවයි. ඔබ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් අරගලයක සිටීමෙන් අදහස් වන්නේ ඔබ දුර්වලයෙකු බව නොවේ. ඒවා බොහෝ විට ආතතිය, බිය හෝ සමාජයෙන් එල්ලවන නින්දාව හෝ ප්‍රතික්ෂේප වීම සහ හුදකලාව නිසා ඇතිවන ස්වභාවික ප්‍රතිචාරයන් විය හැකියි. වෙනත් ඕනෑම අයෙකු මෙන් ඔබටත් සහයෝගය, රැකවරණය සහ ගෞරවය ලැබිය යුතුමයි. මෙම පරිච්ඡේදය ඔබට පහත කරුණු සම්බන්ධයෙන් මඟ පෙන්වනු ඇත. ඔබේ මානසික සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමේ සරල ක්‍රම අපි විමසා බලමු. ජීවිතයේ දේවල් දරා ගැනීමට අපහසු බවක් දැනෙන විට ඒවාට මුහුණ දෙන ආකාරය, ඔබ මානසික සෞඛ්‍ය අර්බුදයක සිටී නම් කළ යුතු දේවල් අපි සාකච්ඡා කරමු. ඔබේ මානසික සෞඛ්‍ය වැදගත් වන්නේ ඇයි? ඔබ ගැන අන් අය යම් මතයක් ඇති කරගන්නා බවක්, වරදවා තේරුම්ගෙන ඇති බවක් හෝ ආරක්ෂිත නැති බවක් දැනෙන සමාජයක් තුළ ජීවත් වීම නිසා ඔබට ටිකෙන් ටික මානසික වෙහෙසක් දැනීමට ඉඩ ඇත. කාලයත් සමග මේ తත්වය ඔබේ නින්ද, මානසික තත්වය සහ ආත්ම විශ්වාසය වගේම සමාජ සම්බන්ධතා සහ අනාගතය පිළිබඳ බලාපොරොත්තු වලට බලපෑම් ඇති කළ හැකියි. ඔබගේ මානසික යහපැවැත්ම වැදගත් වන්නේ ඔබ වැදගත් වන නිසායි. ඔබගේ මානසික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම යන්නෙන් අදහස් කරන්නේ ඔබ ආත්මාර්ථකාමී වීම නොවේ. එය ඊටාම අත්‍යවශ්‍ය දෙයකි. ඔබගේ මානසික සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට එදිනෙදා ජීවිතයේදී අනුගමනය කළ හැකි පියවර අපි සාකච්ඡා කරමු. එම පියවරයන් ඔබගේ ජීවිතයේ අමාරු කාලවලදී ඔබට අනුගමනය කළ හැකි සරල නමුත් ඵලදායී ඒවායි. ඔබට උදව් සහිත පරිසරයක් ගොඩනගා ගත හැකියි. ඔබව ඔබ ලෙසටම පිළිගන්නා සහ ඔබට ගරු කරන පුද්ගලයන්ව ඔබ වටා රැස් කර ගැනීමට උත්සාහ කරන්න. ඔවුන් මේ අය විය හැකියි. ඇතැම් විට විශ්වාසවන්ත මිතුරෙක්, සහය දක්වන පවුලේ සමාජිකයෙක්, එහෙමත් නැත්නම් LGBTIQ ප්‍රජා කණ්ඩායමක් ඔබට ආරක්ෂිත බවක් දැනෙන ලෙස කටයුතු කරන අන්තර්ජාලය හරහා හමු වූ ප්‍රජාවක් විය හැකියි. ඒ වගේම සහයෝගය දක්වන එක් පුද්ගලයෙකුට පවා විශාල වෙනසක් ඔබ වෙනුවෙන් කළ හැකියි. ඔබට ආරක්ෂාව දැනෙන කණ්ඩායම් සොයාගෙන සැබෑ සමාජ සම්බන්ධතාවයන් ඇති කර ගැනීමට නිතරම උත්සාහ කරන්න. ඔබට ආරක්ෂිත බවක් දැනෙන ආකාරයට ඔවුන් සමග සම්බන්ධතාවයන් පවත්වන්න. මින් අදහස් වන්නේ සෑම විටම සෑම පුද්ගලයකටම සියලුම දේට අවස්ථාව ලබා දීම නොවේ. එහෙමත් නැත්නම් සියලු දේ පැවසීම නොවේ. විශ්වාසවන්ත මිතුරෙකු මාර්ගගත විදියට එහෙමත් නැත්නම් ඔන්ලයින් ආකාරයට සහාය කණ්ඩායමක්, උපදේශකයෙකු හෝ තෝරාගත් පවුලේ සමාජිකයෙකුට ඔබේ හුදකලාභාවය අඩු කිරීමට උපකාර කරන්නට පුළුවන්. කෙටි වුවත් අර්ථවත් සම්බන්ධතාවයකට ඔබේ ජීවිතයේ වෙනසක් කළ හැකියි. ඔබට බිය නොවි ඔබේ ජීවිතය ගත කළ හැකි ස්ථාන සොයා ගන්න. මෙය ප්‍රජා කණ්ඩායමක් හෝ ඉක්විටි වැනි විශ්වාසදායක රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම සැබෑ ජීවිතය සහ අන්තර්ජාලය තුළ කුඩා නමුත් සහය දක්වන මිතුරු කණ්ඩායමක් විය හැකියි. මෙම අවකාශයන් තුළදී ඔබට විවෘතව කතා කිරීමේ හැකියාවක් ලැබෙනවා.
ඔබේ හඬට අවධානයක් ලැබෙනවා. ඒ වගේම අන්‍යෝන්‍ය සහයෝගය සොයා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම අපි දැන් සාකච්ඡා කරමු මානසික සහ වෘත්තිමය වශයෙන් එකිනෙකට සහයෝගය දක්වන පුද්ගලයන් සමග කටයුතු කිරීම පිළිබඳව. පළපුරුදු LGBTIQ වෘත්තකයන් එනම් නීතිඥයන්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, කලාකරුවන් සහ වෙනත් අයට තරුණ LGBTIQ පුද්ගලයන්ට මඟ පෙන්විය හැකි සහ ඔවුන්ට ආත්ම විශ්වාසයෙන් යුක්තව වර්ධනය වීමට සහ ආරක්ෂා වීමටත් ගෞරවයෙන් යුක්තව ජීවිතය පවත්වාගෙන යාමට උදව් විය හැකියි. එසේම සාමාන්‍ය ජීවිතය තුළ උපදෙස් ලැබෙන ක්‍රමයක් ගොඩනගා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. ඒ විතරක් නොවේ. ඔබව විශ්වාස කරන කෙනෙකු සමග කතා කරන්න. කතා කිරීම ඉතාමත් උපකාරී වෙනවා. ඔබ සියලු දේම සම්පූර්ණයෙන්ම පැහැදිලි කිරීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඔබට එසැනින් විසඳුම් අවශ්‍ය වන්නේත් නැත. ඔබ කතා කරන පුද්ගලයා සතුව සියලුම පිළිතුරු තිබිය යුතු නැත. අවධානයෙන් යුක්තව ඇහුම්කන් දීමෙන් පමණක් බොහෝ වේදනාවන් නැතිවනු ඇත. ඒ මේ ඕනෑම කෙනෙක් විය හැකි. ඇතැම් විට ඒ මිතුරෙක්, පවුලේ සමාජිකයෙක් හෝ ඥාතියෙක්, ගුරුවරයෙක් හෝ ඔබේ දේශකවරයෙක්, එහෙමත් නැත්නම් මනෝ උපදේශකවරයෙක්, වෛද්‍යවරයෙක්, මනෝචිකිත්සකවරයෙක්, එසේත් නොවේ නම් ප්‍රජාවේ සහාය දක්වන පුද්ගලයෙක් හැකි සෑම විටම වෘත්තීය උපකාර ලබා ගැනීමට ඔබට අවස්ථාව සලසයි. ඔබට උදව් අවශ්‍ය වන විට උදව් ඉල්ලා සිටින්න. චිත්තවේගීය වේදනාව යනු පුද්ගලයෙකුගේ අසාර්ථක බවක් නොවේ. මානසික සෞඛ්‍ය සම්බන්ධ සහාය ලබා ගැනීමට උත්සාහ කිරීම ඔබේ ශක්තිය හෝ තමන් කෙරෙහි දක්වන ගෞරවය පෙන්눔 කරනු ලබනවා. ඔබට හැකියාවක් ඇතනම් ඔබට ගෞරවයෙන් සලකන සහ ඔබව පිළිගන්නා මනෝ උපදේශකවරයෙකු, මනෝ චිකිත්සකවරයෙකු හෝ මනෝ වෛද්‍යවරයෙකු හමුවන්න. ඔබට යම්කිසි විදිහකින් මුදල් ගැටලුවක් ඇතනම් නොමිලේ හෝ දැරිය හැකි මුදලකට සේවා සපයන රාජ්‍ය නොවන සංවිධාන හෝ ප්‍රජා සංවිධාන සොයාගන්න. ඔබට මෙම ශ්‍රව්‍ය ග්‍රන්ථයේ අවසානයේදී සම්පත් සහ යොමු කිරීමේ මාර්ග පිළිබඳ පරිච්ඡේදයෙන් ඔබට මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගත හැකියි. එසේම ඔබට තනිව සේවාවන් වෙත ප්‍රවේශ වීමට නොහැකි තරම් මානසික ව්‍යාකූල බවක් හෝ කනස්සල්ලක් දැනේ නම් මනෝ උපදේශකවරයෙකු සොයා ගැනීමට හෝ සම්බන්ධ කර ගැනීමට ඔබට උදව් ලබා දෙන විශ්වාසවන්ත සගයන්ගෙන් සහයෝගය ඉල්ලා සිටින්න. නැවත නැවතත් අපි ඔබට මතක් කර දෙන්නේ උපකාර පැතීම යනු ඔබගේ ශක්තිමත් භාවයේ ලක්ෂණයක් මිස අසාර්ථක භාවයේ ලක්ෂණයක් නොවේ. ස්වයං රැකවරණයට හුරුවන්න. අපි ඒ ගැන දැන් සාකච්ඡා කරමු. ස්වයං රැකවරණය යනු සුඛෝපභෝගී දෙයක් නොවේ. එය පුද්ගලයෙක්ට අත්‍යවශ්‍ය දෙයක්. ඔබේ යහපැවැත්ම ගැන වග බලා ගන්න. ඔබේ මානසික සෞඛ්‍ය ඉතාම වැදගත් කාරණාවක්. වෙනත් ඕනෑම අයෙකුට මෙන්ම ඔබටද සැනසීම සහ සතුට ලැබිය යුතුයි. ජීවිතය විඳීමට ශ්‍රී ලංකාව තුළ සියලුම LGBTIQ ගැටලු විසඳන තෙක් ඔබට බලා සිටිය නොහැකි. ඒ වගේම තමන් වරදක් කරනවා යයි හැඟීමක් ඇති නොකරගෙන විවේක ගන්න. විවේක යනු කිසි විටක කම්මැලිකම නොවේ. එය අපේ ශරීරය සහ මනසේ තත්ත්වය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වන කාරණයක්. දරා ගැනීමට තරම් අපහසු ප්‍රබල හැඟීමක් ඇතිවන විට ප්‍රවෘත්ති, සමාජ මාධ්‍ය සහ ගැටුම් වලින් ඈත්වීමට සැලකිලිමත් වන්න.
මන්ද ඔබගේ මානසික සුවයට බලපෑමක් ඇතිවේ නම් එදිනෙදා සිදුවන සියලුම දේ පිළිබඳව දැන ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම හොඳින් නිදා ගන්න, හොඳින් හුස්ම ගන්න සහ ඔබේ ශරීරයට අවශ්‍ය අවස්ථාවලදී කලබලකාරී බවෙන් මිදීමට ඉඩ ලබා දෙන්න. වැදගත්ම දේ ඔබේ මානසික සීමාවන් ආරක්ෂා කරගන්න. ඔබේ මානසික සෞඛ්‍යයට බලපෑමක් ඇතිවේ නම් අන් අයට පැහැදිලි කිරීමට, ඔවුන් ආරක්ෂා කිරීමට හෝ කිසිවෙකුත් දැනුවත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. අනාරක්ෂිත බවක් දැනෙන සංවාදවලින් හෝ අවකාශයන්ගෙන් ඉවත්වීම ප්‍රශ්නයක් නොවෙයි. කුඩා එදිනෙදා කටයුතු වලින් ප්‍රීතිය සොයා ගන්න. සතුටු වීමට සමාජයෙන් අවසර අවශ්‍ය වන්නේ නැහැ. ඔබව දකින සහ ඔබට පෙනෙන අය සමග නිතරම සිනාසෙන්න. සරල ආකාරවලින් සංගීතය, කලාව, චලනය හෝ සබාදහම සමග සතුටු වෙන්න පුරුදු වෙන්න. ඔබ කැමති රසවත් ආහාර වේලක් පිළියෙල කරන්න. ඔබට වියදම් කිරීමට හැකියාවක් ඇතනම් රූපලාවන්‍යාගාරයකට ගොස් කොණ්ඩය හෝ නියපොතු සකසා ගන්න. ඒ වගේම ඔබට වියදම් කිරීමට අමතර මුදල් ඇතනම් ඔබට හොඳ දෙයක් මිලදී ගන්න. එය මිල අධික තෑග්ගක් විය යුතු නැත. එය ඔබේ මානසික සුවයට උදව් වේ නම් අඩුම තරමින් ඒවා දෙස බලන්න. ඔබේ මානසික පැවැත්ම වෙනුවෙන් කළ තේරීම් ගැන ඔබටම කරුණාවන්ත වන්න උත්සාහ කරන්න. ඒ වගේම සැඟවී සිටීමෙන්, ප්‍රශ්නවලට නිහඬවම මුහුණ දීමෙන් හෝ ක්‍රමයෙන් ජීවිතය ඉදිරියට යාමෙන් ඔබ දුර්වල බවක් අදහස් වන්නේ නැත. අභියෝගාත්මක පරිසරයක් තුළ ඔබ ඔබටම කළ හැකි උපරිමය කරමින් සිටින බව ඔබටම ප්‍රකාශ කරන්න. දැන් අපි සාකච්ඡා කරමු පිටතට පැමිණීම හෙවත් LGBTIQ අනන්‍යතාවය හෙළි කිරීම සම්බන්ධව. එනම් coming out. පිටතට පැමිණීම යනු ඔබ කිසිවෙකු වෙනුවෙන් කළ යුතු දෙයක් නොවේ. එය ඉතාම පෞද්ගලික තීරණයක්. ශ්‍රී ලංකාව තුළ බොහෝ දෙනා දැඩි සමාජීය සහ පවුල් පීඩනයකට මුහුණ දෙනවා. මේ නිසාවෙන් ඔබේ ආරක්ෂාව සහ මානසික සෞඛ්‍යයට පළමු තැන ලැබිය යුතුයි. සෑම කෙනෙකුටම ඔබේ අනන්‍යතාවය පැවසිය යුතු නැත. ඔබ සූදානම් යයි හැඟෙනතුරු කිසි පුද්ගලයෙකුට පැවසිය යුතු නැත. ඇතැම් පුද්ගලයන් තම සැබෑ අනන්‍යතාවය එක් විශ්වාසවන්ත පුද්ගලයෙකු සමග පමණක් බෙදා ගැනීමට තීරණය කරනවා. සමහරු තවත් ටික කාලයක් ඉවසා සිටීමට තීරණය කරනවා. මේ තීරීම් දෙකම පිළිගත හැකියි. ඒ වගේම තමන්ගේ අනන්‍යතාවය හෙළි කිරීමට පෙර ඔබේ ආරක්ෂාව ගැන සිතීම ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඔබ ජීවත් වන්නේ කොහේද? ඔබට සහාය වන්නේ කවුද? ඔබේ තීරණයට ලැබෙන ප්‍රතිචාර වේදනාකාරී එකක් නම් ඔබ එයට මුහුණ දෙන්නේ කොහොමද? ඒ වගේම එසේ අනන්‍යතාවය හෙළි කිරීම හරහා හානියක්, ප්‍රතික්ෂේප වීමක් හෝ වාසස්ථානය අහිමිවීමක් සිදුවිය හැකි නම් එසේ කිරීම ප්‍රමාද වූවාට කමක් නැහැ. එසේ බලා සිටීම යනු ප්‍රතික්ෂේප වීමක් නොවේ. ඉන් අදහස් වන්නේ ස්වයං ආරක්ෂාවයි. අවශ්‍ය වන්නේ මිතුරන්ගේ සහයෝගයෙන්, ප්‍රජා කණ්ඩායම් වලින් හෝ උපකාරක සේවා දුරකථන මාර්ග හරහාද ලබාගත හැකි බවයි. ඔබ ඊට තනිවම මුහුණ දිය යුතු නැත. මෙය සිහියේ තබා ගන්න. ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළත්, ප්‍රසිද්ධිය ප්‍රකාශ නොකළත් ඔබේ අනන්‍යතාවය සැබෑ සහ එයට විශේෂ පිළිගැනීමක් ඇත. දැන් අපි සාකච්ඡා කරමු දිනපතා පරිසරය සමග සම්බන්ධ වීමේ අභ්‍යාස කිරීම සහ යහපැවැත්ම පිළිබඳ පුරුදු.
ඔබ ජීවත් වන වටපිටාව වෙනස් කිරීම යනු සෑම විටම ඔබට කළ හැකි දෙයක් නොවිය හැකියි. නමුත් ආතති සහගත අවස්ථාවන් වලදී පවා ඔබේ මනස සහ ශරීරය ස්ථාවරව පවත්වාගෙන යාමේ ක්‍රම ඔබට ඉගෙන ගන්නට පුළුවන්. ඔබට දරා ගැනීමට අපහසු තරමේ ප්‍රබල හැඟීම් දැනෙන විට ඉන් මිදීම සඳහා අවශ්‍ය වන අභ්‍යාස ඉතා ප්‍රයෝජනවත් විය හැකියි. ඔබ විරාමයක් ගෙන සෙමින් හුස්ම ගන්න. ඔබේ නාසයෙන් ආශ්වාස කරන්න. ඔබේ මුඛයෙන් හුස්ම පිට කරන්න. 4 දක්වා සෙමින් ගණන් කරන්න. මෙය 5 වතාවක් සිදු කරන්න. ඔබේ පාද බිම තබා ඇති විට දැනෙන හැඟීම විඳින්න. ඔබ සිටගෙන සිටියත්, වාඩි වී සිටියත්, බස් රථයක සිටියත්, හෝ දුම්රියක ගමන් කරමින් සිටියත්, ඔබ සිටගෙන සිටින පොළව, ඔබේ ශරීරයට දැනෙන ආකාරය ගැන සිතන්න. මේ මොහොතේ ඔබට ආරක්ෂිත බව මේ අභ්‍යාසය ඔබේ ශරීරයට මතක් කර දෙනු ඇත. ඒ වගේම තවත් ක්‍රමයක්. ඔබට පෙනෙන දේවල් 5ක්, ඔබට ඇසෙන දේවල් 3ක් සහ ඔබට ඇඟට භෞතිකව දැනෙන දෙයක් කොලයක සටහන් කරන්න. මෙය ඔබේ මනස වර්තමානයට නැවත ගෙන ඒමට උපකාරී වන ව්‍යායාමයක්. ඒ වගේම ඔබට හුරු පුරුදු ඔබව සංසුන් කරන ක්‍රියාපිළිවෙත් භාවිතා කරන්න. උදාහරණයක් විදිහට උදෑසන තේ පානය, සවස තේ පානය හෝ ආගමික වතාවත් සිදු කරන කාලය තුල ලැබෙන නිහඬ අවස්ථාවන් මීට භාවිතා කරන්නට පුළුවන්. ඔබේ ආගමික විශ්වාසයන් සහ පෞද්ගලික හෝ රහසිගත ඒවාවන් විය හැකියි. නමුත් පහනක් දැල්වීම, නිස්කලංකව වාඩි වී සිටීම, සෞම්‍ය ගීතවලට සවන් දීම හෝ ඔබ කැමති ආකාරයකින් ගාථා යාඥා කිරීම හරහා ඔබට සංසුන් බවක් දැනෙනු ඇත. ඒ වගේම පැලෑටි, මල්, ගස් හෝ අහසට අවධානය යොමු කිරීමෙන් මිනිත්තු කිහිපයක් ගත කිරීම හරහා ඔබේ ආතතිය අඩු කර ගැනීමට ඔබට උපකාරී වේ. සුබාදහම යනු නොමිලේ ලැබෙන ඔබට විශාල සොයක් ගෙන දීමට හැකි දෙයක්. ඒ වගේම සෑම දිනකම ඔබ ගැනම එක් කාරුණික සිතුවිල්ලක් ලියන්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් සිතන්න. ඒ ඊටාම සරල කුඩා දෙයක් වුණත් කමක් නැහැ. ඔබේ ශරීරය සෙමින් චලනය කරන්න. නිවසේදී ඇවිදීම, ශරීරයේ ඇදෙන ක්‍රියාකාරකම් කිරීම හෝ සරල ව්‍යායාම්වල යෙදීමෙන් ආතතිය නිදහස් කර ගැනීම තවත් එක ක්‍රමවේදයක්. ඒ වගේම දිනපතා නිසි ලෙස ආහාර ලබා ගන්න සහ ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න. මානසික ශක්තිය පවත්වාගෙන යාමට ශාරීරික සත්කාර උපකාරී වේ. ඒ වගේම බිය, ලැජ්ජාව හෝ දුක නැවතත් දැනෙන විට මෙය නැවත මතක් කර ගන්න. මට මේ දැනෙන හැඟීම් වලට හේතුව ආතතිය මව වෙනස් කොට සැලකීමයි. මගේ වටිනාකම තීරණය කරන්න ඒ වාද බෑ. මානසික අරගලයක යෙදී සිටින පමණින්ම ඔබ කිසිවිටකත් දුර්වලයෙක් වන්නේ නැහැ. බොහෝ LGBTIQ පුද්ගලයන් සැඟවුණු ජීවන බරක් සමග ජීවත් වනවා. නමුත් ඔබව උද්‍යෝග කරවන සුළු පුරුදු පවත්වාගෙන යන්න. උදව් ලබා ගැනීම සඳහා මෙම වචන සම්පූර්ණයෙන්ම විශ්වාස කිරීම අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ආරම්භයේදී ඒවා කියවීම පමණක් ප්‍රමාණවත් වනවා. ඔබට එය ඔබේ දුරකථනය හෝ කඩදාසි කැබැල්ලක සටහන් කර ගැනීමට හැකියි. නැතහොත් එය ඔබේ සිහියේ තබා ගත හැකියි. අපි එය මෙලෙස කරමු. සෙමින් එක හුස්මක් ගන්න. දැන් හුස්ම පිට කරන්න. යම්තම් හෝ සැනසෙල්ලක් ගෙන දෙන
එක් වාක්‍යයක් තෝරා ගන්න. දිනකට වරක් හෝ දෙවරක් එය නිහඬව ඔබේ මනසෙන් කියවන්න. උදාහරණයක් ලෙස මම මිනිසෙක්. ගෞරවය ලැබිය යුතු කෙනෙක්. මගේ ජීවිතය කිසිවෙකුටත් පැහැදිලි කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. මට තනිකමක් දැනෙන අවස්ථාවලදී පවා මම තනි නැහැ. මගේ අනන්‍යතාවය නිසා මම මගේ ගතිගුණවලට හෝ මගේ සංස්කෘතියට බලපෑමක් ඇති කරවන්නේ නැහැ. එක් වරකට එක් දිනයකට පමණක් මුහුණ දෙමින් මට ජීවත් වීමට හැකියි. මගේ සැනසීම ආරක්ෂා කර ගැනීමට මට අයිතියක් තිබෙනවා. මගේ අනන්‍යතාවය ගැන කිසිසේත් ලැජ්ජා විය යුතු නැත. ඔබව පිළිගන්න. ඔබ මානසිකව කඩා වැටුණු පුද්ගලයෙක් නොවේ. ඔබ මිනිසෙක්. ඔබේ අනන්‍යතාවයට වටිනාකමක් ඇත. ඔබ වැනි අන් අය ගැනත් සොයා බලන්න සහ ඔවුන් දෙස බලා ඉගෙන ගන්න. එවිට ඔබ තේරුම් ගනීවි ඔබ තනි වී නොමැති බව, ඒ වගේම තමන්ව පිළිගෙන සමාජය තුළ ලැබිය යුතු පිළිගැනීමක් සොයාගත් LGBTIQ ශ්‍රී ලාංකිකයන් සිටින බවත්. ඔවුන්ද සාමාන්‍ය මිනිසුන්. ඔවුන්ට එසේ පිළිගැනීම සොයාගත හැකි නම් ඔබටත් එසේ කළ හැකි. දැන් අපි සාකච්ඡා කරමු බාධකවලට මුහුණ දී නැගී සිටීම පිළිබඳව. මෙහිදී ශ්‍රී ලංකාව තුළ ධෛර්යය සහ බලාපොරොත්තුව පිළිබඳව කතාන්තර ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වනවා. අපි මේ කතා කරන මොහොතේදී පවා LGBTIQ ප්‍රජාවීය සමාජිකයන් නිහඬ අරගලයක් සිදු කරමින් සිටිනවා විය හැකියි. පන්ති කාමරයක, සායනයක, උසාවියක, ප්‍රදර්ශනාගාරයක, ගමක ඇති කුඩා නිවසක වැනි විවිධ ස්ථානයන්හි තමන්ගේ අනන්‍යතාවය නිර්භීතව අලංකාරව සහ වරදක් කරා යයි හැඟීමකින් තොරව තමාගේ සැබෑම අනන්‍යතාවයට ගැළපෙන පරිදි ජීවත් වීමට ඉගෙන ගනිමින් සිටිනවා විය හැකියි. LGBTIQ ප්‍රජාවේ කලාවට, සංගීතයට දක්ෂ අය තමන්ගේ නිහඬ අරගලය හරහා සහකම්පනයකින් යුතුව තමා තේරුම් ගැනීම සහ වෙනස් ආකාරයෙන් අභිමානය සැමරීම සඳහා වේදිකාවන් සකස් කර ගනිමින් සිටී. එමගින් ඔවුන් තමන් පිළිබඳව සෙමෙන් සමාජයට දැන ගැනීමට අවස්ථාව සපයයි. ඔවුන් ගායකයන්, නර්තන ශිල්පීන්, රංගන ශිල්පීන්, මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයන් වැනි විවිධ ආකාරයේ තරාතිරම්වල සිටිය හැකියි. ඒ වගේම තවත් සමහරු නීතිය, වෛද්‍ය විද්‍යාව, දේශපාලනය හෝ මනෝ උපදේශනය හරහා තම හඬ ඉදිරිපත් කිරීමට සොයාගෙන ඇති අතර නිහඬව සිටින ලෙස උපදෙස් ලැබුණු අය වෙනුවෙන් දොරටු විවර කිරීමට තම පුහුණුව සහ විශ්වාසනීයත්වය භාවිතා කරන වෘත්තිකයන් වේ. ඔවුන් කරන කටයුතු වලින් පෙනෙන්නේ සියලුම මනුෂ්‍යයන් පිළිගැනීම යනු බටහිර අදහසක් නොව ශ්‍රී ලංකාවටද අයත් ගැඹුරු මානුෂීය අදහසක් බවයි. වරදවා වටහා ගැනීම් වලට මුහුණ දෙමින් ගෞරවයෙන් සහ ධෛර්යයෙන් යුක්තව සංක්‍රාන්තියට ලක් වූ අයද මේ අතර සිටී. සමාජභාවී විවිධත්වය යනු අලුතෙන් ඇති වූ දෙයක් නොව අපගේ ස්වභාවික විවිධත්වයේ කොටසකි. ආරක්ෂාව සඳහා කිසිදු පුද්ගලයෙකු සැඟව සිටිය යුතු නැති අතර ආදරය ලැබීම අන් අයගෙන් සැඟවීමට අවශ්‍ය නොවන ශ්‍රී ලංකාවක් ඇති කළ යුතුයි. එක් LGBTIQ පුද්ගලයෙකු සමාජයෙන් එල්ලවන නින්දාව පරදා නැගී සිටින විට සමස්ත ප්‍රජාවම මදක් හෝ ඒ වෙනුවෙන් නැගී සිටී. ජීවිතය දරා ගැනීමට අපහසු බරක් ලෙස දැනෙනා විට ඔබට මෙසේ දැනෙන අවස්ථා තිබිය හැකියි. උදාහරණයක් ලෙස නිතර වෙහෙසක් දැනීම හෝ
හැඟීම් නොදැනෙන බව, ඒ වගේම ඔබ මීට පෙර සතුටු වූ දේවල් කෙරෙහි ඇති උනන්දුව ඔබෙන් නැති වී යන බව, ඒ වගේම ඔබ කොටු වී සිටින බවක්, ඔබ ලැජ්ජාවකට පත් වී සිටින බවක් ඔබට දැනෙන්න පුළුවන්. එසේත් නැත්නම් බලාපොරොත්තු විරහිත බවක් දැනෙන්නත් පුළුවන්. ඒ වගේම බිය සහ කනස්සල්ල විසින් සිතුවිලි යටපත් කරන බවක් ඔබට දැනිය හැකියි. මේ නිසා ඔබට උදව් අවශ්‍ය බව ඔබටම දැනෙන්නට පටන් ගන්නවා නම් ඒ ගැන වද නොවන්න. සෑම කෙනෙකුටම අමතර සහයෝගයක් අවශ්‍ය වේ. එය ඊටාම සාමාන්‍ය දෙයක්. දැන් අපි කතා කරමු අර්බුදයකට මැදව සිටී නම් ඔබ කුමක් කළ යුතුද යන්න පිළිබඳව. ඇතැම් අවස්ථාවලදී අපට තනිවම හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි තරම් ඒවා ප්‍රබලයයි අපට දැනෙන්නට පුළුවන්. එසේම ඒ සියල්ල පාලනය කරගත නොහැකියයි හැඟෙන මොහොතක් පැමිණිය හැකියි. එසේ සිදුවන විට මේ සිහිපත් කරගන්න. ඔබ තනිවම විඳ දරාගත යුතු නැත. සහාය ලබා ගැනීම අපහසු දෙයක් වන්නේත් නැත. ඔබ මේ මොහොතේ සිටින්නේ අර්බුදකාරී අවස්ථාවක නම් විවේකයක් ගෙන හුස්ම ගන්න. සෙමෙන් ගැඹුරින් හුස්ම කිහිපයක් ගන්න. මෙය ඊළඟ පියවර වෙත යාමට තරම් ඔබ සංසුන් වනතුරු මද වේලාවකට ඔබව සැහැල්ලු කරනු ඇත. ඒ වගේම ඔබ ළඟාවන්න. කවුරුන් හෝ අමතන්න. නැත්තම් ඔවුන්ට පණිවිඩයක් යවන්න. ඒ මිතුරෙක්, මනෝ උපදේශකයෙක් හෝ උපකාරක සේවාවක් විය හැකියි. ඔබේ වේදනාව පිළිබඳව වහාම කතා කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔබට වඩාත් ස්ථීර පිළිතුරක් ලැබෙන තුරු අවධානය වෙනතකට යොමු කිරීමට සහ ඔබට දැනෙන තනිකම අඩු කර ගැනීමට කාලගුණය, ඔබේ සුරතලා හෝ ඔබ මෑතකදී නැරඹූ චිත්‍රපටයක් වැනි දෑ පිළිබඳව කෙටි කතා බහක් ඇති කර ගැනීමට ඔබට පුළුවන්. ඒ වගේම අනාරක්ෂිත ස්ථානවලින් ඉවත් වන්න. යමෙකු ඔබට තර්ජනය කිරීමක් හෝ රිදවීමක් කරයි නම් හැකියාවක් ඇත්නම් වඩාත් ආරක්ෂිත ස්ථානයකට යන්න. ඒ වගේම ස්වයං හානියක් සිදු කර ගැනීමට භාවිතා කළ හැකි භාණ්ඩ ඉවත් කරන්න. ඔබට හානි කර ගැනීමට භාවිතා කළ හැකි ඕනෑම දෙයකින් ඔබ ඈත් විය යුතුයි. ඒ වගේම සටහන් තබන්න. ඇතැම් අවස්ථාවන් වලදී කඩදාසියක ලියූ වචන වලින් හෝ ඔබේ ජංගම දුරකථනයේ පටිගත කළ හඬ සටහනකින් ඔබේ හදවතට ශබ්ද නගා කිව නොහැකි දේ සංනිවේදනය කිරීමට හැකියි. කිසිවකු සමග කතා කළ නොහැකි යැයි ඔබට හැඟෙයි නම්, ඔබට දැනෙයි නම් ඔබවම ආමන්ත්‍රණය කරමින් ලිවීම පවා ඔබට ඉන් මිදීමට උපකාරී විය හැකියි. එය දිනපොතක හෝ නෝට් පෑඩයක සටහන් කිරීමක් විය හැකියි. ඔබේ සිතුවිලි වචන වලින් පැවසීම හරහා ඔබේ හදවතේ බර අඩු කර ගැනීමට හැකියි. එමෙන්ම ඔබට යම් කෙනෙක් ඇහුම්කන් දෙන බවක් දැනෙනු ඇත. ඒ වගේම ඔබට ලිවීමත් සිදු කළ හැකියි. ඔබගේ හැඟීම් වචනවලට පෙරලීමට ලිවීම ඔබට උපකාරී වේ. නමුත් වෙනත් අයෙකු විසින් එම පුද්ගලික සටහන් කියවා ඔබට හානියක් වන ලෙසටත් භාවිතා කළ නොහැකි අයුරින් ඒවා ගබඩා කිරීමට ඔබ සැලකිලිමත් වන්න. ඒ වගේම උදව් සොයා ගන්න. ශ්‍රී ලංකාවේ ඇති සහාය සේවා සම්බන්ධ කර ගැනීම සඳහා උපකාරක දුරකථන මාර්ග සහ සම්පත් පරිච්ඡේදය ග්‍රන්ථය ශ්‍රවණය කිරීම හරහා ඔබට තොරතුරු ලබා ගැනීමට මාර්ගයක් වනු ඇත. LGBTIQ ප්‍රජාවේ වෙනත් අයෙකු, මිතුරෙකු,
පවුලේ සාමාජිකයෙකු හෝ සගයෙකු අරගල කරමින් සිටිනු බව ඔබ දැකිය හැකියි. මීළඟ පරිච්ඡේදය තුළ අවධානය යොමු කරන්නේ අවශ්‍යතා ඇති අයට උපකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.